ආයිබෝන් කියලා පිළිගන්නවා NSB LK YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මීට දවස් කිහිපයකට කලින් අපි රිලීස් කරපු Nova එකේ අලුත්ම අප්ඩේට් එක ගැන. ඉතින් Nova එක ගැන දන්න කට්ටිය මගේ channel එකත් එක්ක මුලින්ම හිටපු කට්ටිය දන්නවා Nova කියන්නේ මොකද්ද කියලා. ඉතින් දන්නේ නැති කෙනෙක්ට අද අලුතෙන් වීඩියෝ එකට එකතු වෙන කෙනෙක් නම් මම කියන්නම් Nova කියන්නේ අපි විසින් හදන AI මොඩල් එක. ඉතින් ඒක ගැන තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. ඒකේ අලුත්ම අප්ඩේට් එක ගැන. ඉතින් ඉස්සෙල්ලාම ඔයා පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා Nova එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට අපි Nova ගේ logo එකක් දාලා තිනවා. ඉතින් මේ අප්ඩේට් එක තමයි version 3.1 කියන්නේ. ඉතින් මෙතනදී අපි මුල්ම ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙතනදී voice එකෙන් මෙයාට කතා කරන්න පුළුවන් විදිය බටන් එකක් අපි මෙයාට ඇඩ් කරලා තිනවා. ඒ වගේ මේක කලින් ඉඳන් තිබ්බා. අලුත් ඔප්ෂන් එකක් විදිහට මෙයාට chat කරන්න පුළුවන් ඔප්ෂන් එක අපි දීලා තියෙනවා. ඒ කියන්නේ ChatGPT, DeepSeek වගේ මෙයාට අපිට chat එකකින් ඒ කියන්නේ message එකකින් response එකක් ගන්න පුළුවන් විදිහට අපි ලබා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට මෙයාට දෙන්න පුළුවන් commands ඔක්කොම අපි description එකේ දාලා තියෙනවා. ඒක බලාගෙන මෙයාත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම command එකක් දෙන්න. Python is an interpreted, high-level programming language emphasizing readability and simplicity. Adobe Photoshop, a raster graphics editor developed by Adobe for photo editing and graphic design. ඒ වගේම ඔයාලට මේක තාම ට්‍රේන් වෙන මොඩල් එකක්. ඒ කියන්නේ මේක 100%ක් අපි හදලා ඉවර නැහැ. ඉතින් තව ගොඩාක් වැඩ තියෙනවා. ඒවත් ගැන දැනගන්නත් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔය විදිහට තමයි chat option එක තියෙන්නේ. පල්ලෙහාට ආපුවාම අපි categories හතරකට බෙදලා buttons හතරක් දීලා තියෙනවා. පළවෙනි option එක තමයි QR code generator එකක් අපි මේකේ ලබා දීලා දෙනවා. ඒක උඩ click කරාට පස්සේ ඔයාව එක්ක යනවා මේ වගේ page එකකට. මේතන ඔයාගේ කැමති link එකක් දීලා QR code එකක් generate කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක download කරගන්න button එකක් දීලා නැහැ. ඔයාට ඒක Google එකේ normal image එකක් download කරන විදිහට download කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් create audio කියලා. ඉතින් AI එකෙන් audio එකක් create කරගැනීමේ option එක. නැත්නම් convert text to speech කියන option එක and download කියන feature එක මේකේ අපි ලබා දීලා තියෙනවා. ඒක උඩ click කරාම Nova text to voice කියන page එකට මෙහෙම අරගෙන යනවා. මෙතන මේ box එකේ ඔයාලට ඕන තරම් ඕන විදිහකට text එකක් ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන click කරලා අදාළ කරන voice ටික තෝරගන්න පුළුවන්. මෙතන voice හතරක් දීලා තියෙනවා දැනට. ඒ voice හතර ඔයගලන්ට use කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන create කියන button එක click කරාම ඒක create වෙනවා. මේක click කරාට පස්සේ download කියලා button එකක් එනවා. ඒකෙන් download කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා content creators ලාට වැදගත් වෙන option එකක් add කරලා තියෙනවා. ඒ තමයි SEO කියන්නේ. YouTube video optimization කරන්න පුළුවන් option එකක් add කරලා තියෙනවා. ඒක උඩ click කරන්න මේ වගේ තැනකට යනවා. ඉතින් ඔයාලට මෙතන ඔයාගේ YouTube වීඩියෝ එක link එකක්ම මෙතන paste කරන්න. channel එකේ link එක paste කරන්න එපා. ඒක වැඩ නැහැ. ඉතින් මම මෙතන ඔයගලන්ට කරලා පෙන්නන්න මම මේ විදිහට link එකක් ගන්නවා. ඒ link එක අරන් මෙයාට මේ විදිහට paste කරනවා. මේ විදිහට paste වෙනවා. මෙතන මේ boost කියලා තියෙන එක උඩ click කරන්න. ඊට පස්සේ මෙයා මේක ස්කෑන් කරනවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ result එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී කියලා තියෙනවා suggest කරලා තියෙනවා hashtag ටිකක් මේ ටික use කරන්න කියලා. ඊට පස්සේ thumbnail එක නෙවෙයි description එක මේ විදිහට හදන්න කියලා තියෙනවා. මේ විදිහට මෙහෙම නෙවෙයි මේ type එකට හදන්න කියලා තියෙනවා. ඒ වගේම upload කරන්න ඕන වෙලාව තියෙනවා වීඩියෝ එකක්. ඒ වගේම tags ටිකක් recommend කරලා තියෙනවා මෙයා. ඉතින් ওই විදිහට තමයි ඒකත් තියෙනවා. මම හිතනවා ඒකත් ඔයාලට වෙයි කියලා. ඊට පස්සේ මේකෙන් පොඩක් back වෙන්න. දැන් තමයි මේක නම් හදලා තියෙන්නේ මේ option එක. දැන් කතා කරන option එක හදලා තියෙන්නේ developers ලාට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා code කරද්දි develop කරද්දි අපි ගොඩාක් වෙලාවට online code editors use කරනවා. උදාහරණයක් විදිහට CodePen. ඉතින් දැන් ඔයාලට එහෙම කරන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකාවේම හදපු අපි විසින් හදපු code editor. ඉතින් ඒක ඔයාලට Nova ගේ website එකට ගිහින් මෙතනදී ගන්න පුළුවන්. ඉතින් දැනට මේකේ HTML, CSS, JavaScript තමයි වැඩ කරන්නේ. අනිත් language ටික දාලා තියෙනවා. ඒවා ටග් ගාලා අපි වැඩ කරන විදිහට හදලා දෙන්න. ඉතින් ඔයාලට පුළුවන්
මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙන්න මේ වගේ යනවා. ඉතින් මෙතන සුපුරුදු විදිහටම කෝඩ් කරන ඔප්ෂන් එක සහ select to language කියලා තියෙනවා. මේක ක්ලික් කළා JavaScript තියෙන එක HTML කරගන්නවා. HTML කෝඩ් එකක් ලියනවා නම් ඊට පස්සේ ඔයාලට මෙතනදී run button එකක් සහ download code කියලා තියෙනවා. ඒ වගේම errors පෙන්නන බාර් එකක් අපි මෙතන දාලා තියෙනවා. ඒ කියන්නේ කෝඩ් එකේ error එකක් තියෙනවා නම් මෙයා මෙතනදී ඒක පෙන්නනවා. ඉතින් මෙතන කෝඩ් එකක් මම දීලා පෙන්නන්නම්. මම මේ විදිහට කෝඩ් එකක් දාගන්නම් වෙබ්සයිට් එකක්. ඔයාලට full වෙබ්සයිට් එකක් වුණත් මෙයාගෙන් හදා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉන්න මම මේක copy කරගන්න. හරි දෙයට කොපි කරගත්තා. ඊට පස්සේ ඔයාලට තේරෙන්නේ මෙතන කෝඩ් කරන් යන්න මම දැනට මේක පේස්ට් කරගන්න. හරි. මේ විදිහට කස්ටමයිසබල් විදිහට ටෙක්ස්ට් පෙන්නනවා. තාම මේක VS Code වගේ ටෙස්ට් කියන්නේ අර මේ ටැග් මේ ලියනකොට ඒවා සජෙස්ට් කරන්නේ නැහැ. ඒක අපි හදන්න ඉස්සරහට. ඉතින් ඔයගොල්ලෝ මේක යූස් කරන්න කැමති නම් අපි මේක ඉස්සරහට ගොඩක් හොඳ විදියට අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කෝඩ් එකේ error එකක් තියෙනවා නම් අනිවා මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට කෝඩ් එකේ රිසල්ට් එක මේකේ යටින් පෙන්නනවා. මෙතන run කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඒ කෝඩ් එකේ රිසල්ට් page එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා full web page එකක් design කරනවා නම් මේකට ඇවිල්ලා CSS and JavaScript ඒක තුලම ලියන්න. ඒ කියන්නේ HTML code එක තුලම style tag එක දාලා CSS ලියන්න. ඒ වගේම script tag එක දාලා ඔයාලා මේ JavaScript ලියන්න. එතකොට මේකෙන් full web page එක ගන්න පුළුවන්. මේ විදිහට. දැන් ඔයගොල්ලෝ කියන ඇති මේක වැඩ කරන ඔප්ෂන් එක මේකේ වැඩ කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කෝඩ් එක ඩවුන්ලෝඩ් වුණා. මෙතනදී රන් කරලා වෙනම page එකකින් මේ විදිහට අර හදාගත්ත වෙබ්සයිට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අතින් ඔප්ෂන් ටික තියෙන්නේ. ඉතින් ඉස්සරහටත් අප්ඩේට්ස් එන්න බලාපොරොත්තු වෙනවා. අලුත් අවුරුද්දට කලින් මේකේ අන්තිම අප්ඩේට් එක රිලීස් කරන්න හිතන් ඉන්නවා. අපි 13 දිහාට 13 තමයි මේකේ අන්තිම අප්ඩේට් එක අපි රිලීස් කරන්නේ. ඒකෙදි තවත් ගොඩක් හොඳ ඔප්ෂන් ටිකක් ඇඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් දැනට ඔයගලන්ට මේක යූස් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් ඉක්මනටම හමු වෙමු.